ජීවමාන යේසුස් වහන්සේගේ නාමෙන් ඔබට සුබ දවසක්. ගීතාවලිය 48:14 වෙනි පදය. මක්නිසාද මේ දෙවියන් වහන්සේ සදාකල්ම අපේ දෙවියන් වහන්සේය. උන්වහන්සේ මරණය දක්වා අපට මඟ පෙන්වනසේක. දෙවියන් වහන්සේ සදාකාලටම ඔබ මා සමග සිටින දෙවියන් වහන්සේ බව, ඒ වගේම මරණය දක්වාම උන්වහන්සේ අපට මඟ පෙන්වන්න යනවා. ඉතින් ඔබව මාව උන්වහන්සේට নমස්කාර කරන්න, උන්වහන්සේට සේවය කරන්න මේ සියල්ලේ මැවුම්කාර අයිතිකාර දෙවියන් වහන්සේ අපව වෙන් කරගෙන තෝරගෙන කැඳවගෙන තිබෙනවා. ඉතින් ඒක ඔබට මට මහත් වරප්‍රසාදයක්, ආශිර්වාදයක්. ඉතින් ඔබ මම වාග්යමත් දරුවෝ. මොකද ඒකට හේතුව මේ සියල්ලේ මැවුම්කාර දෙවියන් වහන්සේව දැනගන්නත්, උන්වහන්සේට වැඳ නමස්කාර කරන්නත්, උන්වහන්සේට මෙහෙ කරන්නත් ඔබව මාව කැඳවගෙන තිබෙනවා. ඉතින් ඒට උන්වහන්සේගේ අනුග්‍රහය, උන්වහන්සේ කරුණාව, උපකාරය ඔබට මට දීලා තිබෙනවා. මන්ද උන්වහන්සේ ඇවිල්ලා අද ඉඳලා හෙට නැති වෙන දෙවි කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ සදාකාලේ වැඩ වසන දෙවියන් වහන්සේ. උන්වහන්සේ පටන් ගැම්මත් අවසානයත් උන්වහන්සේ. ඉතින් උන්වහන්සේ විශ්වාසනීයව සිටිනවා. ඔබ මා සමග අපේ අවසානය දක්වාම අපට මඟ පෙන්වන්න. මන්ද උන්වහන්සේ ලෝකාන්තය දක්වා ඔබ මා සමග සිටින බව උන්වහන්සේගේ වචනේ ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඔබ උන්වහන්සේට ස්තුති කරමින්, ඔබ නිතර ස්වාමින් වහන්සේට වැඳ නමස්කාර කරමින්, උන්වහන්සේ මේ සියල්ලේ මැවුම්කාරයව අදහා ගන්න, උන්වහන්සේට නමස්කාර කරන්න, උන්වහන්සේට සේවය කරන්න ඔබට මට දීලා තියෙන මේ අනගි වරප්‍රසාදය ගැන ඔබ ස්තුතිවන්ත වෙන්න. මේ වරප්‍රසාදේ ඔබ කල්පනා කරලා බැලුවොත් මේ වරප්‍රසාදේ ඔබගේ පවුලෙන් ඔබට විතරක් ලැබිලා තියෙන්න පුළුවන්. ඔබගේ ගම තුලින් ඔබට විතරක් ලැබිලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ තරම් උන්වහන්සේ ඔබට මට වටිනාකමක් දීලා උන්වහන්සේ ඔබව මාව වෙන් කරගෙන තිබෙනවා. උන්වහන්සේ සමග මේ ගමන යන්න. ඉතින් ඔබ කල්පනා කරලා බලන්න ඔබ කොච්චර වරප්‍රසාදයක් ලබලා තිබෙනවද මේ සියල්ලේ මෞංකාරයට নমස්කාර කරන්න, උන්වහන්සේ සමග ගමන් කරන්න, උන්වහන්සේට මෙහෙ කරන්නට, ඔබේ ගැන සිතමින් උන්වහන්සේට ස්තුති කරමින්, උන්වහන්සේගේ උපකාරය තුල මරණය දක්වා උන්වහන්සේ සමග ගමන් කරන්න. උන්වහන්සේ ඔබට ආශිර්වාද කරමින් ඔබව රැගෙන යනසේක. ඔබට ජේසු පීඨයි. සුබ දවස.